හිතා ගන්න බෑ. මට නම් කොහොමදවත් හිතා ගන්න බෑ. මේක නම් පුදුමාකාර වැඩක් නේ. මූදේ ඉන්න දියකින්දුරියක් අපේ මේ විරලට ඇවිල්ලා කියලාද කියන්නේ කුමරුනි? දියකින්දුරියක්? පියාණනි මන් දියකින්දුරිය දැකලම නැහැ. අනේ මා ගිහිල්ලා බලන්නද? සේපාලි ගිහිල්ලා බලන්න. පියාණනි මාත් සේපාලිත් එක්ක යන්නද? කුමරු වීරා අපේ රාජධානියේ හැම ජීවිතයක්ම ආරක්ෂා කරන එක අපේ වගකීමක් නේද? ඒ වගේම වීරා මෙන්න මේ තෑග්ග මන් දුන්නයි කියලා දියකින්දුරියට දෙන්න ඕන. මේ මාලය මොහොත මැද රාජ්‍ය තියෙන යාළුකමේ සංකේතයක් වේවි. මෑණියනි පියාණනි අපේ රාජ්‍ය වෙනුවෙන් මං ඒ දියකින්දුරියව ආරක්ෂා කළා. හොඳට සලකන්නම්. අන්න අපේ කුමාරයා එනවා පස්සට වෙන්න. ඔන්න ඔක්කොටම ඉස්සෙල්ලා දියකින්දුරිය බලන්න මම. හරි ෂෝක් නේ. අයියෝ. අයියන්ඩි දියකින්දුරිය මාත් එක්ක යාළු වෙලා. එයා මට hina වෙලා ඇසුත් ගැහුවා. දියකින්දුරියේ මම සේපාලි. මම ඔයාගේ අලුත් යාළුවෙක් නේද? අනේ දියකින්දුරියට මං කියන දේ තේරෙන්නේ නැහැ. අනේ අයියන්ඩි මට යාව යාළු කරලා දෙන්නකෝ. දියකින්දුරිය බය වෙන්න එපා. අපි වාගේ යාළුවෝනේ. පින්කු ඔයාගේ හෙල්ලට දියකින්දුරිය ගොඩක් බය වෙන්නේ නැති. ඕක හංග ගන්න. වනමලි ඔයා උත්සාහ කරලා බලන්න.